Hello my friends. අද අපි කතා කරන්නේ Love Today 2022 කියන සුපිරි තමිල් චිත්‍රපටිය ගැන. යෞවනය, ආදරය, විශ්වාසය හා සෝෂල් මීඩියා යනු කොහොමද අද කාලේ කපල් වලට චැලෙන්ජ් කරන දෙයක් කියලා මේ කතාවෙන් අපිට බලා ගන්න පුළුවන්. ප්‍රදීප් රංගනාතන්ගේ ඩිරෙක්ෂන් එකෙන් හදපු මේ ෆිල්ම් එක තාමත් ට්‍රෙන්ඩිං. ඇත්තටම මේ මූවි එක විශේෂයි. මන්දයත් මේ විශේෂයෙන් අද කාලේ තරුණයින් මුහුණ පාන ගැටලු පිළිබඳව ගැඹුරින් කතා කරන නිසා. විශ්වාසය, රහස්‍යභාවය සහ ජීවිතයේ සත්‍ය තත්ත්වයන් අනාවරණය කරන මේ කතාව නරඹන ඕන කෙනෙකුට නැරඹුවාට පස්සේ හිතන්නට ගොඩක් කාරණා තියෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ උත්මන් ප්‍රදීප්. ඔහු ඇත්තටම සුපිරි තරුණයෙක්. ඔහුගේ හැසිරීම, ජීවන රටාව අද මේ මොහොතේ ජීවත්වන තරුණ තරුණියන්ගේ ජීවන රටාවටම සමානයි. ඔහුගේ සෝෂල් මීඩියා මත යැපීම සහ මිතුරන් අතර සෙල්ලම් සහ විහිළුතාලු කිරීම ඔහුගේ ප්‍රධානම ලක්ෂණය වේ. ඔහුටත් ඉන්නව ලස්සන පෙම්වතියක්. ඇයගේ නම නිකිතා. ඇය හරිම සරලයි, විශ්වාසය තියෙන කෙනෙක්. නිකිතා ජීවිතය ගැන වැඩිදුරටත් සිතා බලන කෙනෙක් සහ ඇයගේ සම්බන්ධතාවයන් තහවුරු කරගන්න උත්සාහ කරන කෙනෙක්. මන් දැන් කියන්න යන දේ තමයි ඔවුන් දෙදෙනාගේ ජීවිතයම වෙනස් කරන්නේ. ඒ නිකිතාගේ තාත්තා. ඔහු විශ්වාසය මත පදනම්ව වැඩ කරන බුද්ධිමත් කෙනෙක්. ඔහු මේ ආදරය මත ඉදිකළ සම්බන්ධතාවය සත්‍යද නැද්ද කියා දැනගැනීමට ෆෝන් ස්විච් චැලෙන්ජ් එකක් කරනවා. නිකිතාගේ තාත්තාගේ ඉල්ලීම මත නිකිතා සහ ප්‍රදීප් එකිනෙකාගේ ෆෝන් හුවමාරු කරලා දවස් 4ක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔවුන්ගේ සම්බන්ධතාවයේ සැබෑ තත්ත්වය අනාවරණය වෙනවා. දැන් තමයි නියම වෙලාව. මුලදී නම් දෙන්නාටම මේක විහිළුවක් වෙනවා. නිකිතා ප්‍රදීප්ගෙන් අහනවා, ඔයාට මගේ ෆෝන් එකේ තියෙන දේවල් ගැන බයක් හිතෙන්නේ නැද්ද කියලා. ප්‍රදීප් කියනවා, මට කිසිම දෙයක් ගැන බයක් නැහැ. මම ක්ලියර්, මං ඕපන් කියලා. නමුත් දින දවස් ගත වෙද්දි දෙදෙනාගේම මුහුණු මැලවිලා යනවා. මේක තමයි මේ ස්ටෝරි එකේ තියෙන සුපිරිම දේ. මිනිසුන්ට ගන්න පුළුවන් සුපිරිම ආදර්ශය දැන් තමයි පටන් ගන්නෙ. ප්‍රදීප්ගේ ෆෝන් එකේ තියෙන chat history එක නරඹද්දි නිකිතාට සැකයක් පන නගිනවා. ප්‍රදීප් කිව්වා වගේම ක්ලියර් කෙනෙක්ද, ඕපන් කෙනෙක්ද? නිකිතාට ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේම නිකිතාගේ ෆෝන් එකේ තියෙන විස්තරත් ප්‍රදීප් බලනකොට ෆොටෝස්, මැසේජ්, කෝල් ලොග්ස් බැලුවම ප්‍රදීප්ට නිකිතා ගැන දැන නොසිටි කරුණු ගොඩක් හම්බ වෙනවා. නිකිතාට ප්‍රදීප්ගේ ෆෝන් එකේ තිබිලා කියපු නැති කතා කීපයක් දැනගන්න ලැබෙනවා. ප්‍රදීප් නිකිතාට කියලා තිබ්බ නැති සාකච්ඡා, පරණ ආදර කතා සහ අනවශ්‍ය දේවල් සියල්ල නිකිතා දකිනවා. ඊට පස්සේ නිකිතාගේ සිතට දරා ගන්න බැරි වෙනවා. ප්‍රදීප්ටත් නිකිතාගේ ෆෝන් එකේ තිබුණු ගයිස් ෆ්‍රෙන්ඩ් කන්ටැක්ට් ලිස්ට් එක දකිද්දි හાર્ට් බීට් එක වැඩි වෙනවා. ඔවුන් දෙදෙනාම මෙතෙක් ජීවත් වුණ গুপ্ত ජීවිතය ගැන විමසිලිමත් වෙනවා. කොතරම් ආදරෙන් බැඳිලා හිටියත් දෙදෙනාගේ සැබෑ ජීවිතේ හෙළි වෙනවා. නිකිතාට ප්‍රදීප් ගැන තිබුණු විශ්වාසය එහෙම් පිටින්ම නැති වෙනවා. ඒත් ප්‍රදීප් ඇයට තවදුරටත් ඇත්තම ආදරයි කියලා කියනවා. ප්‍රදීපුත් නිකිතාගේ ෆෝන් එක තිබුණු chat history එක දැකලා ෂොක් වෙලා ඉන්නේ. නිකිතා මට ගොඩක් දේවල් හැංගුවද කියලා ප්‍රදීප් පසුතැවෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම යද්දි නිකිතා ප්‍රදීප්ට කියනවා, ඔයා මට ඇත්තටම කියනවද මේවා මොකද්ද, ඇත්තද නැත්ද කියලා ප්‍රදීප්ගෙන් අහනවා. ප්‍රදීප් සැරින් සැරේ කියන්නේ, නිකිතා මම ඔයාට ආදරේ, මට මේකට එක්ස්ප්ලනේෂන් දෙන්න බෑ කියලා. නිකිතා මේකට ප්‍රදීප්ට අවසානයේ නියම උත්තරයක් දෙනවා. ප්‍රදීප්, ආදරය කියන්නේ විශ්වාසයයි. ඒක නැත්තං ආදරයට තැනක් නෑ. ඔවුන් දෙදෙනාටම මේක දරාගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේ ස්ටෝරි එක අවසාන වෙද්දි නිකිතා ප්‍රදීප්ව හැරෙයිද? ප්‍රදීප් නිකිතාව හැර දමයිද? කොහොම වුණත් මොවුන් දෙදෙනාම අතීතය ගැන කනස්සැල්ලෙන් ඉන්නේ. නමුත් අනාගතය ගැන අවබෝධයෙන් ඉදිරියට යනවා. ආදරය මත ඇති විශ්වාසය, අවබෝධය සහ නිර්වුල් මත පදනම්ව තිබිය යුතුයි. ඒක පැහැදිලි. මේ මූවි එක බලන ඕන කෙනෙකුට තමන්ගේ ජීවිතය දිහා හැරිලා බලන්න පුළුවන්. වැඩිදුර විස්තර කරන්න ඕනේ නැහැ. ඔබත් ඔබේ ආදරය ගැන හැරිලා බලන්න. ඔබේ ආදරයත් මේ මූවි එකෙන් තුලින් දකින්නවද කියලා ඇස් ඇරලා හොඳට බලන්න. ඉතින් මම අද මේ කතා කරේ Love Today 2022 trending movie එක ගැන. ඕගොල්ලන්ගේ අදහස් පහලින් මට කමෙන්ට් කරන්න.
මේ මූවී එක තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ මූවී එක බලන්න. මතකතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න. අපි ඊගාව රිවිව් එකෙන් හම්බ වෙමු. සිනමා රිවිව් LK.